සුබ දවසක් කියලා පිළිගන්නවා Perth Life YouTube channel එකට. අපි ගිය සතියේ පිනකල්ස් බලන්න ගියා. ඒ නිසා මට හිතුණා ඒ අත්දැකීම ඔයගොල්ලොත් එක්කත් බෙදා ගන්න ඕනි කියලා. අපි මේ දැන් ඉන්නේ entrance එක ගාව. මෙතනදී ටිකට් එකක් ගන්න ඕනි ඇතුල් වෙන්න. මටයි හස්බන්ඩ්ටයි බබාලා දෙන්නටයි ගියේ $17ක් වගේ. අද නම් ටිකක් සෙනග ඉන්නවා. මෙතනින් ඇතුල් වුණාම කාර් පාක් එක තියෙනවා. එතනින් වාහනේ පාක් කරලා අපිට පයින් යන්න පුළුවන්. ඔයගලන්ට තියෙන 4-wheel වාහනයක් නම් ඔයගලන්ට 4-wheel වාහනින්ම ගිහිල්ලා පිනකල්ස් බලන්න පුළුවන්. අපිට තියෙන කාර් එකක්. ඒ නිසා අපි ඒක පාක් කරලා පයින් තමයි ආවේ. පේනව නේද? සෑහෙන හුළඟ වැඩි. ඒ නිසා ඔයගොල්ලෝ යනවා නම් අනිවාර්යයෙන්ම කැප් එකක් හැට් එකක් දාගෙන යන්න. මොකද හරිම අවසරයි. හුළඟ වැඩි නිසා අනිවාර්යයෙන්ම කැප් එක හැට් එක එක්ක බෙල්ලට ගැට ගන්න පුළුවන් විදියට දාගන්න. නැත්නම් ඔළුවට ගොඩක් තද වෙන්න දාන් යන්න. නැත්නම් හුළඟට ගහගෙන යනවා. මේ තියෙන්නේ 4 wheels යන පාර. ඒවට යන්න වෙනමම පාරක් තියෙනවා. පයින් යන අයට මේ හැම තැනම ඇතුලේ ඇවිදලා බලන්න පුළුවන්. අනිත් එක අනිවාර්යයෙන්ම මතක ඇතුව සන්ග්ලාසස් දාගෙන යන්න. මොකද හුළඟ සැර නිසා වැලි ඇවිල්ලා ඇස් වලට වැටෙන්න බලනවා. එතකොට ඒක හරි අපහසුයි. පොඩි අය අරගෙන යනවා නම් ඒගොල්ලන්ට googles හරි glasses හරි අනිවාර්යයෙන්ම දාගෙන යන්න. ඒක ඇත්තටම අමුතුම අත්දැකීමක්. කාන්තාරයක ඉන්නවා වගේ තමයි අපිට දැනෙන්නේ. ඒ තරම්ම අවුව හරිම සැරයි. හුළඟ වැඩි. ලොකු රස්නයක් අපිට දැනෙන්නේ නැහැ. මේ තියෙන 4 wheels වලින් ආපු අය වාහන වලින් යන ලෑස්ති වෙනවා. off road පදින අයට නම් අමුතුම අත්දැකීමක්. හරිම විනෝදජනක එකක්. දැන් මේ අපි යන්නේ පිනකල්ස් ගැලරි එක බලන්න. මේක ඇතුලේ තියෙන්නේ මේ කාන්තාර ප්‍රදේශයේ ජීවත් වෙන සතුන් සහ ගස් ගැන. ඒ වගේම මේක ඇතුලේ gift shops එකකුත් තියෙනවා. අපි මේක ඇතුලේ වැඩි වීඩියෝ කළේ නැහැ. මොකද ඒකට ඉඩ දෙනවද දන්නේ නැති නිසා. මේ තියෙන්නේ ජූරියන් බේ මැරයින් පාක් එක. පිනකල්ස් බලලා ඉවර වෙලා අපි ආවේ ජූරියන් බේ මැරයින් පාක් එකට. ඒක තියෙන්නේ තේ යන අතරමඟමයි. මේකෙත් පාර ඔයගලන්ට පේනවා නේද?
වැලි තියෙන්නේ තනිකර වැලි පාරක්. අනික පාර හරියට හදලත් නැහැ. ඕෆ් රෝඩ් පදින්න තමයි තියෙන්නේ. මේකෙත් 4 wheeler නම් බීච් එක ගාවටම යන්න පුළුවන්. අපිට තියෙන කාර් එකක්. ඒ නිසා මම ඔයගලන්ට කලින් කිව්වා වගේ අපි වාහනේ අවහිර වෙන්නේ නැති වෙන්න පැත්තකින් පාක් කරලා පයින් තමයි බීච් එකට ගියේ. අපේ අවශ්‍ය බඩු ටිකත් අරගෙන ඇඳුම් නාන්න කෑම බීම ඒවා අතේ අරගෙන අපි පයින් ගියේ මේ ගමන. මොකද කාර් එක වැල්ලේ එරෙයි කියලා හස්බන්ඩ් බය වුණා. ඒ නිසා තමයි අපි වැඩි ආරක්ෂාවට තැනකින් පාක් කරලා මේ ටික පයින් ආවේ. මෙතනත් වැලි හරිම අමුතුයි. අමුතු රෝස පාටක් වගේ තියෙන්නේ. ඒ වගේම හුළඟ හරිම සැරයි බීච් එකත් එක්කලා. මෙතනත් හුළඟත් එක්ක වැලි ඇස් වලට එන්න බලනවා. වැලි හුළඟට ගහගෙන ගිහිල්ලා මේ විදිහට රැලි හැදිලා තියෙනවා බීච් එකේ. හරිම ලස්සනයි. මේ තියෙන බීච් එක. හරිම සුන්දර බීච් එකක්. ඔයගොල්ලන්ට පුළුවන් ඇවිල්ලා නාලා කාලා විනෝද වෙලා යන්න. මං කලින් කිව්වා වගේ 4 wheel තියෙනවා නම් මෙතෙන්ටම එන්න පුළුවන් වාහනේ කිසිම ප්‍රශ්නයක් නැතුව. අර ඈතින් පේන්නේ ගල් පරයක්. හරිම සුන්දරයි ඉර බැහැගෙන යනකොට. අර ඈතින් කළුවට තිත්තිත් වගේ පේන්නේ ඒ බෝට්ටු. පෞද්ගලික බෝට්ටු අරගෙන ඇවිල්ලා ඒ වයින් විනෝද වෙනවා. ඊට පස්සේ අපි ආවේ ලෑන්ස්ලින් වැලි කඳු වලට. ඒකත් හරිම අපූර්ව හරිම අලුත් අත්දැකීමක් වුණා අපිට. ඒකත් අපි කාර් එක පාක් කරලා ඉවරලා පයින් තමයි ගියේ. මෙතනත් ඔයගලන්ට තියෙන 4 wheel එකක් නම් කිසිම ප්‍රශ්නයක් නැතුව මේ හැමතැනම ඉතින් ඔයගලන්ට යන්න පුළුවන්. ලෑන්ස්ලින් වැලි කඳු හරිම ප්‍රසිද්ධයි සෑන්ඩ් බෝඩ් රයිඩින් වලට. ඔයගලන්ට පුළුවන් සෑන්ඩ් බෝඩ් කුලියට ගන්න රෙන්ට් එකට දෙන තැන් තියෙනවා ටවුන් එකේ. එතනින් අරගෙන ඇවිල්ලා සෑන්ඩ් බෝඩ් පදින්න පුළුවන්. අපි නම් ගිනිච්ච නැහැ. මෙතනත් හුළඟ හරිම සැරයි. ඒ නිසා වැලි ඇස් වලට කඩට එන්න බලනවා. අනිවාර්යයෙන්ම සන්ග්ලාසස් බබාලට ගෝගල්ස් වගේ දේවල් අරගෙන යන්න. අපි ගියේ ඉර බැහැගෙන යනකොට වගේ. ඒ නිසා ලොකු අවුවක් රස්නයක් අපිට දැනුන්නේ නැහැ.
අර ඈතින් පේන්නේ වැලි කඳු. මම මේ තාම එතනට යන ගමන් ඉන්නේ. බිම බොහොම පරිස්සමින් යන්න ඕනේ. මෙතනත් අමුතුම හරිම සුන්දර අත්දැකීමක්. කාන්තාරයක අපි ඉන්නවා කියන හැඟීම අපිට දැනෙනවා. අර කන්ද මුදුනට යනකම් අපි ගියා. එතෙන්ට නැග්ගාම වටේ හරිම ලස්සනට පේනවා. ඔයගොල්ලොත් එන්න. පිනකල්ස් බලන්න ඉන්න දවසටම ඔයගොල්ලන්ටත් මේ තැන් තුනටම යන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. වෙලාව හොඳටම ඇති. එක දවසින් මේ ඔක්කොම බලලා හොඳට විනෝද වෙන්නත් පුළුවන්. හොඳ අත්දැකීමක් ලබන්නත් පුළුවන්. පේනව නේද ඔයගොල්ලන්ට බිම තියෙන විදිය? හුළඟට වැලි ගහගෙන ගිහිල්ලා මෙතනත් වැල්ල තියෙන්නේ රැලි රැලි හැදිලා. දිගටම හුළම් පාරට වැලි ගහගෙන යනවා. ඒ නිසා තමයි මම කිව්වේ අනිවාර්යයෙන්ම සන්ග්ලාසස් පළඳින්න කියලා. දැන් මම මේ කන්ද උඩට නැගගෙන යන ගමන් හරිම අමාරුයි වැල්ලේ යන්න. මොකද එක කකුලක් තියෙනකොට ඒක ඉස්සරහට නෙවෙයි යන්නේ, පස්සටමයි යන්නේ. කන්දේ බෑවම අඩු හරියකින් තමයි කන්ද උඩට නැග ගන්න ඕනේ. නැත්නම් නම් හරිම අමාරුයි. හැමතැනින්ම එකම විදියට නගින්න බෑ. දැන් ඉර බැහැගෙන යනවා. පේනව නේද සුන්දරත්වය? උඩට නැග්ගහම වටේම හරි ලස්සනට පේනවා. අරාබි කාන්තාරයක් වගේ. හරිම ලස්සනයි. පුළුවන් නම් අනිවාර්යෙන් සෑන්ඩ් බෝඩ් එකක් අරගෙන යන්න. ඒකත් අමුතුම අත්දැකීමක් වේවි.